කාලේ ලංකාවේ හිටිය සිරිනාග කියලා හොරෙක්. සිරිනාගට හිතුණා ලංකාවේ රජ වෙන්න. නිකන් රජ වෙන්න බෑනේ. සේනාව ඉන්න ඕනේ, යුද්ධ කරන්න ඕනේ, සල්ලි තියෙන්න ඕනේ. ඉතින් සිරිනාග කියන හොරාට සල්ලි නැහැ. සිරිනාග හිතුවා චෛත්‍ය බින්දොත් සල්ලි හොයාගන්න පුළුවන්. මොකද රන් රිදී මුතුමැණික් තියෙනවානේ පරණ රජවරු නිදන් කරපු. අන්න සිරිනාග හිතපෑට. ඉස්සර ඉඳන් ලංකාවේ රජ වෙන්න ගොඩක් හිතලා තියෙන හොරුන්ට. ඉතින් සිරිනාගයත් දැන් හොරකමේ යන්න පටන් ගත්තා. ආව දක්ෂිණගිරි සෑය ළඟට ඇවිල්ලා බහුලව අල්ලගෙන කිව්වා මේ චෛත්‍ය බිඳින්නේ කොතනින්ද? ධාතු ගර්භයට යන්නේ කොතනින්ද? සිරිනාග කිව්වා මේ බහුලා කියනවා ආයිබෝන් සෑය කියන්නේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරන්ට හානි කරන්න අපිට මග කියන්න බෑ. චෛත්‍යයට නෙමෙයි මේකේ වැලි කැටයකටවත් හානි කරන්න මම මග කියන්නේ නෑ. නිසා බෑ. එනම බෝ මරනවා කිව්වා. ඒ පාරකව මැරුවත් ඉතින් උත්තරේ ඔච්චරයි. බලන්නකෝ උපතින් සැඩොලේ. හැබැයි වැඩ කරන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පක්ෂව. ඒ වාර සිරිනාග මොකද කළේ? උල තිබ්බා. උල තියලා චෛත්‍ය මළුවේම මේ බහුලව මරලා පුත්තු 5 දෙනාව එක්කන් එන්න කිව්වා. පුත්තු 5 දෙනාව ගෙනාවම දැන් දකින්න තාත්තා උල තියලා පුත්තුන්ට කියනවා පේනවනේ තාත්තට වෙලා තියෙන දේ. උඹලටත් වෙන්නේ ওই ටික තමයි. ඒ නිසා චෛත්‍ය බිඳින තැන කියාපල්ලා. දරුවෝ කියනවා තාත්තට කරපු දේ අපිට කරත් ආයිබෝන් අපේ උත්තරේ ඔච්චරම තමයි. අපිට බෑ චෛත්‍ය බිඳින තැන කියන්න. මේ චෛත්‍ය කියන්නේ බුදුහාමුදුරුවෝ කියලායි අපේ තාත්තා උගන්වලා තියෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවන්ට අන්තරාවක් කරන්න අපිට බෑ. අර ගහේ කටු උල් කරන්න ඕනේ නෑ කියනවනේ. ඒ වගේ තමයි දරුවොත්. දරුවෝ 5 දෙනත් මැරුවා. මරලා අර චෛත්‍ය මළුවේම දරුවන්වත් උල තිබ්බා. පින්වතුනි මේ වෙලාවේ අහස කල්ලු කරගෙන එනවා. ඒ වෙලාවේදී අහස කළු කරගෙන එද්දී සිරිනාගයා ටිකක් බය වෙනවා. දිව්‍ය රථයක් ඇවිල්ලා දිව්‍ය රථයට මේ 6 දෙනාවම පටව ගන්නවා. පටවගෙන අහසේ ඈතට ඇදිලා යද්දි සිරිනාගයා බය වෙනවා. ඒ පාර සිරිනාගයා වටේ ඉන්න මිනිස්සු කියනවා මේගොල්ලෝ දිව්‍ය තලයට ගියා නම් අපි යන්නේ අපායට. ඊළඟට කොහෙන් අපිට හම්බ වෙයිද දන්නේ. අකුණු ගහනවා සැරට. සිරිනාග බය වෙනවා පැනලා යනවා. පැල්ලා ගිහිල්ලා පින්වත්නි ඔය නැගෙනහිර පැත්තේ මනම්පිටිය පැත්තේ මීවිටි සෑය කියලා සෑයක් කොල්ල කෑවා. ඒක රකින්න කවුරුත් හිටියේ නැහැ. එසා කොල්ල කාලා සිරිනාගයා රජ වුණා. ඉතිහාසයේ රජ වෙලා සිරිනාගට වැඩි කාලයක් රජකම් කරන්න හම්බුන්නේ නැහැ. මොකද්ද උනේ? දරුණු උදරාබාධයක් හටගත්තා. බෙහෙත් කළා, දක්ෂ වෛද්‍යවරු ගෙන්නවා, මුළු ලංකාවෙම හැමතැනම ඉන්න වෛද්‍යවරු ගෙනල්ලා බෙහෙත් කරලා හරියන්නේම නැති තැන බඩේ වේදනා උදරාබාධ ඉවස ගන්න බැරි තැන සිරිනාග මොකද කළේ? කිරිච්චියක් අරගෙන මේ කිනිස්සක් තමන්ගෙම බඩ කපාගෙන සිරිනාගයා මරණයටපත්